එක වගේ ඉරණම් දෙකක් ලියවුණු දෙන්නෙක් එකට ජීවත් වෙනවා වගේ නෙවෙයි. වෙනස් ඉරණම් ලියවුණු දෙන්නෙක් එකට ජීවත් වෙන එක. පසුතැවීම් වැඩි, ඉවසීම් දරා ගැනීම උපරිමයට තියෙන්න ඕනි. නාමල් සඳුනි පාසල් ප්‍රේමයෙන් දෙන්නගෙම ප්‍රථම ආදරේ පටන් ගත්ත දෙන්නේ. හරි ලස්සනට මේ දෙන්නගේ ආදරය දින සති මාස අවුරුදු ලෙස ගෙවුණා. දෙන්නගෙන් කාටවත් කෝඩු වෙන හදිසියක් නම් තිබුණේ නැහැ. නාමල් හරිම උත්සාහවන්ත තරුණයෙක්. ඉන්න තැනින් අඩියක් හරි දවසින් දවස ඉස්සරහට එන්න තමයි උත්සාහය. නාමල් හොඳට ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලය දක්වා හොඳින් ඉගෙනගෙන උපාධියකටත් හිමිකම් කිව්ව හොඳ බුද්ධිමත් තරුණයෙක්. සඳුනි අන්තම් මේ ලෙවල් කළා විතරයි. මේ නාමල්ට තමන්ගේ ජීවිතේ හැබෑ කරගන්න ලොකු ඉලක්ක ටිකක් තිබුණා. ඒ වෙනුවෙන් එයා ගොඩාක් මහන්සි වුණා. මේ කාලය තුල නාමල්ගේ සුදුසුකම් වලට හරියන හොඳ රැකියාවකුත් ලැබුණා. ඒක ලොකු කම්පැනි එකක්. නාමල්ට ලැබුණු රැකියාවෙන් වැඩ පෙන්නලා උසස් වීම් ගන්න පුළුවන්. එහෙම තැනක් එතන. ලැබුණු රැකියාවත් එක්ක නාමල්ගේ සීන බලාපොරොත්තු වැඩි වුණා. ওই දේවල් ඔහොම වෙන අතරේ කිවල් වලින් දෙන්නගේ විවාහ ඉක්මන් කළා. නාමල්, ඔයා ෆ්‍රී දවසක් දාගන්නකෝ. අපිට වෙඩින් එකට ගොඩාක් වැඩ තියෙනවා. ඒක තමයි සඳු. මාත් මාර බිසිනේ. ඉන්නකො පොඩ්ඩක්. නාමල්ව මෙහෙම කියලා බොහොම මාරුවෙන් දින කිහිපයකට නිදහස් කරගත්තා. විවාහ උත්සවයේ වැඩ කටයුතු අරේ ලස්සනට කෙරුණා. සඳුනි දැන් නාමල් ළඟ. ආදරය කරන කාලේ වගේම විවාහ ජීවිතය තුලත් දෙන්න හරි ආදරෙන් සාමකාමීව හරි ලස්සනට පවුල් කෑවා. දින සති මාස කිවිලා අවුරුදු ගාණක් පහ වුණා. මේ කාලය තුල නාමල්ට සඳුනිටත් ලස්සන දුවෙකුයි පුතෙකුයි ඉපදුණා. දැන් යාළුවා ටිකක් ලොකුයි. සුපුරුදියට නාමල් උදේට රැකියාවට යනවා. හවසට ගෙදර එනවා. සඳුනි සුපුරුදියට ගෙදර දොර වැඩ කටයුතු කරගෙන දරුවන්ගේ වැඩ කටයුතුත් නොපිරිහෙලා කරමින් කාලය ගෙවුවා. නාමල් කොච්චර වැඩ කළත් තාම එයාගේ හිත පිරෙන දෙයක් කරගන්න බැරි වුණා. එයා ජීවිතේ කොච්චර දේවල් අචීව් කරගත්තත් එයාගේ හිතට මදි. මෙතන තියෙන්නේ ජීවිතේ හීන හැබෑ කරගන්න බැරි වුණ එක නෙමෙයි. නාමල්ගේ හිත තෘප්තිමත් නැතිකම. ඒකට මොකද කරන්නේ? නැහිනවා කෙලවරක් නැහැ. නාමල්, ඔයා රස්සාව හම්බුන දවසේ ඉඳන් පුදුම විදියට නැහින්නේ. අපිට ජීවිතයක් කියලා දෙයක් තියෙනව නේද? ඔයාට මං වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් කරන කාලයක් ඇත්තෙම නැද්ද නාමල්? අපේ හොඳම කාලෙ මේ ගෙවෙන්නේ. මට දරුවන්ට අඩුපාඩුවක් නෑ තමයි. ඒත් අපිත් ආසයි මුළු පවුලම එකට කොහේ හරි ඇවිදලා කාලා පොඩ්ඩක් විනෝද වෙලා එන්න. මේ කී ඇතුළෙම ඉඳලා මට දැන් එපා වෙලා. මේ ළමයි උනත් පව්. බලමු සඳු. ඔයා නම් කියයි. ඔයා ගෙදරනේ. මට වැඩ තියෙනවා. මට තව ලෙවල් 2යි තියෙන්නේ. ඊට පස්සේ මම මේ කම්පැනි එකේ ලොක්ෙක්. ඔහොම ඉවසලා ඉන්නකෝ. හැමදාම ලැබෙන සුපුරුදු උත්තරය තමයි ඔය. ලොකු සුසුමක් පිට කරලා හිත හදාගන්නව ඇරෙන්න සඳුනිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. සඳුනිට අංග සම්පූර්ණ දෙමහල් නිවසක් තියෙනවා. ගමන් බිමන් යන වාහනයක් තියෙනවා. ගෙදර වැඩටත් මෙහෙකාරියක් ඉන්නවා. බැලූ බැල්මට හැමෝටම පේන දේ තමයි සඳුටින්නට මොකද? අඩුපාඩුවක් තියෙනවේ. භංගශාලෙට ගියක් තියෙනවා. වාහන තියෙනවා. අතට පයට වැඩකාරයෝ ඉන්නවා. අපිට වගේ පින තමයි තේ. මෙහෙම හැමෝම හිතුවා. කවුරු කොහොම මොනා හිතුවත් සඳුනි කියන්නේ මොන්න සැප සම්පත් තිබුණත් හිත යටින් 100,000 වාරයක් හුලපු ගෑණියක්. විවාහ වුණ දවසේ ඉඳලා මේ වෙනකන් කිසිම විනෝද ගමනක් නෑ ගමනක්. තමන්ගේ සැමියා එක්ක නොගිය කෙනෙක්. යමු කියලා යෝජනා කරන වාරයක් ගානේ රැකියාවට මුල් තැන දීලා යෝජනාව ප්‍රතික්ෂේප කරපු එක තමයි නාමල් විචාර කළේ. මේව කාලයක් ගෙවෙති දරුවෝ දෙන්නත් උසස් අධ්‍යාපනයට පිටරට ගියා. සඳුනි මාස කීපයකට සැරයක් කෙරුණා හෝ නොකරුණා පුරුද්දක් විදියට කොහේ හරි යමු කියලා යෝජනා කළා. අම්මා තාත්තා බලන්න යන්න ඕනි නම්
වෙන කොහෙට හරි යන්න එන්න ඕනි නම් සඳුනි ඩ්‍රයිවරුත් එක්ක තමයි ගියේ. අම්මා තාත්තා ළඟ එක දවසක් ඉන්න විදියක් එයාට තිබුණේ නැහැ. අනේ මට අම්මා තාත්තා එක්ක එයාලා ඉන්නකම් එක දවසක් එයාලා ළඟ ඉන්න බැරි වුණානේ. කසාද බැඳලා ආවත් හරි. දැන් ඉතින් ආය අම්මා තාත්තා ළඟ ඉන්න තියා බලන්නවත් නෑනේ. සඳුනිගේ අම්මා තාත්තත් මෙල්ල දැන් අවුරුදු 2-3. සඳුනි තාම එයා අතින් දෙමව්පියන්ට උන අඩුපාඩු ගැන හිත දුක් වෙනවා. සඳුනි කෝයා? සඳු මේ ඉන්නේ. මම බලාපොරොත්තු වෙමින් හිටිය ප්‍රොමෝෂන් එක මට ලැබුණා. ඔයා දුක් නොවී ඉන්නකෝ. මට තව ටික කාලයක් දෙන්න. මම මේ පෝස්ට් එකේ හොඳට වැඩ කළාට පස්සේ මගේ රැකියා කාලය ඉවරයි. මට පුළුවන් ඊට පස්සේ ඉතිරි කාලේ ඔයාව වෙනුවෙන්ම ගත කරන්න. අපි හැමතැනම යමු, විනෝද වෙමු. ළමයි දෙන්න නම් නෑ තමයි. මොනා කරන්නද? එයාලා නෑ කියලා අපිත් නිකන් ඉන්නේ. එහෙම සඳුනි එක කියලා නාමල් කොක් කනලා hina වුණා. වසර කීපයක් කැපවීමෙන් රැකියාව කරලා රැකියාවට සමුදීලා සතුටින් නාමල් ගෙදර එන්න පිටත් වුණා. හීන ගොඩක්. මම සඳුනි එක්ක අර යනවා මෙහෙ යනවා අර වකනවා මේ වකනවා. තනියම hina වෙවි යන අතර නාමල්ට එනවා නාඳුනන අංකයකින් නැමතුමා. හෙලෝ කවුද මේ? මේ මිස්ටර් නාමල්. ඔව් කියන්න කවුද? සඳුනි පලියක්කාර. ඒ මගේ වයිෆ්. ඇයි මොකද්ද ප්‍රශ්නේ? මේ මම KMG හොස්පිටල් එකකින්. මිසිස් පලියක්කාර මේ දැන් අන්තරා වුණා. අපිට ගෙනාවේ heart attack එකක් ඇවිත්. කරුණාකරලා ඇවිල්ලා ඩෙඩ් බොඩි එක බාර ගන්නවද? නාමල්ට වාහනේ තිරිංග තද උනේ මෙලෝ සිහියක් නැතුව. දුරකථනයේ කන දිගේ රූටලා බිම වැටුණා. පිටිපස්සේ වාහන පොලිමට හොන් ගහනවා. මෙලෝ සිහියක් නැහැ. තමුසේගේ වාහනේ අයින් කරගන්න ඕයි. එතන පාර මැද්දම නවත්තගෙන අපි යන්නේ නැද්ද? පිස්සෙද්ද කොහෙද? මිනිස්සෙක් වාහනෙන් බැහැලා ඇවිත් නාමල්ට හොඳටම බැන්නා. ඒව කනකටවත් ඇහුනේ නැහැ. නාමල් වාහනේ අයින් කරගෙන පාර අයිනේ දාගෙන සුක්කානමට ඔළුව තියාගෙන කල්පනා කළා. මොකක්ද දෙයනේ මේ උනේ? නාමල්ගේ දුරකථන එක දිගට නාද වෙනවා. නාමල් හිත හයිය කරගෙන KMG රෝහලට ගියා. නෙවෙයි ඉගුලුණා. යනකොට තමන්ගේ පළවෙනි ආදරය, තමන්ගේ දරුවන්ගේ අම්මා, මුළු ජීවිතේම තමන් වෙනුවෙන්ම කැප කළ සඳුනි පලියක්කාරගේ නිසල සිරුර ඇඳක් මත සුදු රෙද්දකින් වහලා තියෙන නාමල්ගේ නෙත ගැටුණා. දුවලා ගිහින් රෙද්ද වීසි කරලා සඳුනිගේ සුදුමැලි වුණ මුණ පදාගෙන රෝහල දෙවනක් වෙන්න නාමල් කෑ ගහලා විලාප දුන්නා. නාමල්ගේ හිතට මොකක්ද අඩුපාඩුවක් දැනුණා. දරුවෝ දෙන්නත් ලංකාවට ගෙන්නගෙන සඳුනගේ අවසන් කටයුතු නොපිරිහෙලා සිද්ධ කළා. ගෙදරට ආව සියලුම දෙනා වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ නාමල්ටත් දරුවන්ටත් සමුදෙල හැමෝම නික්මුණා. සියල්ල අවසානයේ දරුවෝ දෙන්නත් තම පියාගේ දෙපා වැඳලා ඇඬු කඳුලින්ම රටින්ම පිටත් වුණා. මහා සාගරයක් වගේ නිවසේ දැන් නාමල් තනියේ. තමන් පණ වගේ ආදරය කළ දුකට සැපට දෙකටම හිටිය සඳුනි එකින් එක සිහිපත් වුණා. අනේ සඳුනි වෙනුවෙන් මම මොනවාද කළේ? එයාගේ ජීවිතේ හැම වාසාවක්ම යටපත් කරගෙන මං වෙනුවෙන්ම හැමදේම කළා. දෙයනේ මගේ සඳුනි. අවුරුදු ගානක් තිස්සේ ඉල්ලපු එකම දේවත් මට ඔයාට දී ගන්න බැරි වුණා. මට සමා වෙන්න මගේ රත්තරනේ. මම මහා පෞකාරෙක්. නාමල් තමන් අතින් සඳුනිට උන අසාධාරණකම් ගැන හිත හැපි යනවා. නාමල්ගේ අවසාන කාලය ඇඬු කඳුලින්ම ගෙවිලම ගියා. නාමල් දැන් විදින මලමිනියක්. දෙවියෝ අපට ජීවිතය දීලා තියෙන විඳවන්න නෙමෙයි. විඳින්න. අපේ සතුට අපි වෙනුවෙන් කැප වුණාගේ සතුට. ඇයි අපි හෙටට කල් දාන්නේ? පුළුවන් හැම වෙලෙම එකිනෙකාගේ සතුට වෙනින් දෙයක් කරන්න. ජීවිතේ කවදාවත් පසුතැවෙන දෙයක් කරන්න හිතන්නවත් එපා.
අපේ මේ ජීවිතය తాවකාලිකයි. කොයි මොහොතේද දන්නේ නැහැ. මේ කතාවෙන් ඔබ ජීවිතයට දෙයක් ගත්තනම් අපේ උත්සාහය සාර්ථකයි. බොහොම ස්තුතියි අප ඇහුවට, නැරඹුවට. ගිහිල්ලා නම්